ඉංග්‍රීසි සහ හින්දි අතර කෙරවලේ බෝඩ් එකේ ලියලා තියෙනවා පංචායතන මන්දිර පංචායතන ටෙම්පල් කියලා. පංච ආයතන මන්දිර කියන්නේ හේතුව තමයි ආසන පහක් වේද තියෙන මැද ලොකු ආසනයක්. ඒ ආසන මුළු හතරට සම්බන්ධව තවත් ආසන හතරක්. ඒ නිසා මම හඳුන්වනවා ආසන පහේ පන්සල කියලා. තවාර්ථයක් තියෙනවා. ඒ තමයි ප්‍රශ්න ගැටළු निराකරණය කරගන්න නිසා ස්ථාන නිසා මෙතන පංචායතන මන්දිර කියලා හඳුන්වලා තියෙනවා. මේ තියෙන එතකොට බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන තෝරාගත්ත ස්ථානය. අපි අහලා තියෙනවා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සදා සමිති සම්ප්‍රභා මණ්ඩලයට වඩිනවයි කියලා. එතකොට මේ තියෙන වහන්සේ ධර්මයේ දේශනා කරන ස්ථානය. මේ ස්ථානේ වැදගත් වෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බුදු සසුනේ 6 වෙනි මහරහතන් වහන්සේගේ පැවිදි පින්කමත් මහරහත් භාවයට පත් වුනේ මේ ස්ථානයේදී. ඒ තමයි යස මහරහතන් වහන්සේගේ පැවිදි පින්කම. යසකල පුත්‍රයා කියලා කියන්නේ පරණ සීලපු ධනවත් සිටුවරයෙක් එකම පුතුණුවන්. හොඳවට ධනයක් තිබුණා, ඒ වගේම ලස්සන රූපයක් තිබුණා, ඒ වගේම තමයි හොඳට ඉගෙනගත්තු ත්‍රිවේදයේ සම්බන්ධව ඒ විතරක් නෙවෙයි මාළිගාතුනක ජීවත් වුණේ. ඒ වගේම එවකට බරණස හිටපු රෝමත්ම කාන්තාව තමයි විවාහ කරගෙන හිටියේ. මේ වගේ ජීවිතයක් ගත කරපු මේ කුමාරයාට හිතනවා මීට වඩා ජීවිතේ ලොකු අර්ථයක් තියෙන්න ඕනේ කියලා. මෙන්න මේ අර්ථය ඉගෙන ගන්න, හොයා ගන්න කෙනෙක් ගැන කල්පනා කරනකොට මතක් වෙනවා බරණස තියෙනවා විසිපතනය කියලා වනාන්තරයක් එහෙම නැත්නම් ප්‍රදේශයක්. මෙන්න මේකට ගියොත් කිසිවරු මුණ ගැහෙන්න පුළුවන් වෙනවා මේ භූමියට එනවා. ඒදී භාගතුන් වහන්සේ මුණ ගැහෙනා මෙතනදී බුදුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරපු මේ කුමාරයා පැවිදිව මහරහත් භාවයට පත් වෙනවා. ඒ තමයි සුදුනේ 6 වෙනි මහරහතන් වහන්සේ.